මාලිමා දේශයේ දෙවෙනි නෝනා පස්සේ රතු කට්ටිය පන්නන්නේ ඇයි කියලා ඉවර වෙලා දේශපාලනිකව මේ දවස්වල කතා බහට ලක් වෙනවා. රතු කට්ටියගේ ලොකු මහත්තයා 60 වන සංවත්සරයේ දවසේදී ලොකු කතාවක් කිව්වෙත් මේකින්ද කියලා තමයි පෙලක් අය කියන්නේ. ලොකු මහත්තයා කිව්වා මේක ඇතුලේ ඉන්න ඇතැම් කවයන් විවිධ තැන්වල කියනවා කියලා ආරංචි අපේ රතු ඉතිහාසය අමතක කරලා ඉස්සරහට යන්න ඕනේ කියලා ඉවරලා. නමුත් අපි ඒකට සූදානම් නැහැ. 60 වන සංවත්සරයේදී ලොකු මහත්තයා කිව්වෙත් මේ ඔය කියන අපේ දෙවෙනි නෝන හින්දායි කියලා තමයි දැන් ගොඩක් අය කියන්න අරගෙන තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි අපේ මේ රටේ මාලිමා දේශේ ඒකේ ප්‍රධාන නගරයක නගර සභාවට නගරාධිපතිනිය පත් කරන්න ගිහිල්ලත් මේ අපේ දෙවෙනි නෝනත් එක්ක අර්බුද හටගෙන තියෙනවා කියලා තමයි කියන්නේ. එයා ගොඩක් අය එක කතා කරලා ඉවරලා උගත් කෙනෙක් මේකට දාන්න ඕනි කියලා ඉවරලා කියද්දී කොහොම හරි පෞගිය මහමැතිවරණයෙන් පෙරදිච්ච නංගි කෙනෙක්ව මේකට දාන්න පක්ෂ තීරණය කළා. දැන් අර්බුදේ තවත් වැඩි වෙලා කියලා තමයි කියන්නේ. කොහොම නමුත් මේක හින්දාම අපේ දෙවෙනි නෝනා පෞගිය දවස්වල තිබ්බ මැතිවරණයේදී එයාගේ මේ ප්‍රධානම දිස්ත්‍රික්කේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලින් ගොඩක් අයින් වෙලා හිටියේ කියලත් මේ වෙනකොට එයාලගේම කට්ටිය කියන්න අරගෙන තියෙනවා. රතු කට්ටියට බලයක් නැහැ කියලත් මේ අපේ දෙවෙනි නෝන හින්දා බලය හැදුණා කියලත් මේ වෙනකොට කතා කරන්න පටන් අරන් තියෙනවා. කොහොම වෙතත් මේ දෙවෙනි නෝනත් එක්ක එයාගේ മന്ത്രിවරු 46ක් ඉන්නවා කියලත් මේ වෙනකොට කට්ටිය කතා කරනවා. එහෙම වුණොත් එහෙම බැරි වෙලාවක්වත් රතු කට්ටියකින් මේ දෙවෙනි නෝන කැඩුනොත් එහෙම දේශපාලනිකව අපේ මාලිමා දේශේ ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියන එක තමයි මේ වෙනකොට ඒගොල්ලන්ගෙම කතා බහට ලක් වෙලා තියෙන්නේ. මේක අතරදී ආණ්ඩුවේ තනතුරු වෙනස් වෙනවයි කියලා මාලිමා රාජ්‍යයේ විදුහල්පතිතුමා කියලා තිබ්බා. එයා ටීවී ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා මේම කියලා තිබ්බේ. ආණ්ඩුවේ එන්ජිම වෙනස් කරනවා, ඇමතිකම් මාරු වෙනවා, වගකීමුත් වෙනස් කරනවා කියලා විදුහල්පතිතුමා කියලා තිබ්බා. ඉතින් මේ තත්ත්වෙත් එක්ක මේ වෙනකොට අපේ මාලිමා රාජ්‍යයේ ආණ්ඩුව මොකද්ද වෙන්නේ කියන එක නම් හිතාගන්න බැරි තැනක තමයි තියෙන්නේ. මේ මාලිමා දේශයේ පුවත් විකාශයයි.